අද මං හදනවා ලම් කරලි එකක්. ඔන්න බලන්න මොනවද තියෙන්නේ කියලා. හැබැයි මම මේක දැන් පැය දෙකකට කලින් මිරිස් 3-5 සේරම දාලා අතගා ගත්තා. අපි ඒක වීඩියෝ කරානේ. මුලින්ම අපි පෑන් එකක් ලිපේ තියලා ඒක රත් වුණාම අවශ්‍ය ප්‍රමාණයට මිරිස් දා ගන්නවා. ඊට පස්සේ ඒකට 3 දා ගන්නවා. උළුවාල් ටිකක් දා ගන්නවා. කරාබු දැටි ටිකක් දා ගන්නවා. සූදුරු දා ගන්නවා. කොත්තමල්ලි ටිකකුත් දා ගන්නවා. ඊට පස්සේ මේක කර වෙන්නේ නැති වෙන්න පරිස්සමට බැද ගන්න. අවශ්‍ය ප්‍රමාණ ලුණු, ගම්මිරිස්, සාදික්ක චුට්ටක්, 3-5 කහ කුඩු, මිරිස්, අපසු අල්පයක්, දෙහි කොළ ටිකක් දාලා හොඳට මස් එක හොඳට අත තද කරලා මස් එක කලවම් කරන්න ඕන. ඉඟුරු ගොඩක් සුදු ලුණු, මිංචි කොළ ටිකක්, ඊට පස්සේ කොත්තමල්ලි කොළ මේ සේරම එකතු කරලා හොඳට කොටන්න ඕන. හොඳට කොටලා හදන්න පේස්ට් එකක් වගේ හදලා ඊට පස්සේ මස් එකට දාලා හොඳට අත තද කරලා හොඳට මස් එක තද කරලා අනා ගන්න ඕන. ඒකම ගොරකා සහ මේ විනාගිරි දාලා ආයමත් හොඳට අත තද කරලා මස් එක අනා ගන්න. ලෑස්ති කරගත්ත ලුණු කපලා තියාගත්ත ටික වැඩිපුර මට කරපිංච තියෙනවා ඊට පස්සේ දෙහිකොළ තියෙනවා මට කුරුඳු ටිකක් හම්බුණා තක්කාලි ටික වැඩිපුර කපා ගත්තා තක්කාලි දැම්මම මේක ගොඩක් රසයි ඊට තියෙනවා අපිට මාළු මිරිස් තියෙනවා බලන්න ලස්සන පාට මං ආසම පාට මේ ඔක්කොම මාළු මිරිස් මොකද්ද මේ අද අමුතු කොළ జాතියක් තියෙනවා නේද මේක ඇවිල්ලා මේ ජර්මනියේ තියෙන මේ ඒකත් ඇවිල්ලා අර අපි දැන් ඔය රම්ප කරපිංච වගේ දෙයක් තමයි low wage okay එහෙම තමයි කියන්නේ මගේ චූටි ගහක් තියෙන්නේ වැඩි නෑ මේක ලස්සන ලොකු වෙනවා සාමාන්‍ය මේ ගාඩන් එකේ වවන එකක් මේක මස් වල දැම්මම හැබැයි හරි රහයි ඒකම තියෙනවා මේ කවුරුත් දන්න මොකද්ද කියලා මේනේ කොරියන්දේද කොහොමද තියෙනවනේ ඔයා ගාව නේද ඒක තියෙන අනිවාර්යයෙන්ම තියෙනවා ඒක අන්තිමට දානවා තව එකක් තියෙනවා මේක කැමති නම් විතරක් මං අල ටිකකුත් කපා ගත්තා ඒක කැමති නම් විතරයි එහෙනම් දැන් හදමු මම භාජනයක් තියාගත්තා. ඒකට දානවා තෙල්. කරගමු. ඕකේ. කේක් එකක් හදුවද? ඕනේ. ඒ කේක් එක පොඩි ප්‍රශ්නයක් වුණා මට. කමක් නෑ ඒ වුණාට මගේ මේ අර කේක් ෆෝම් එක තියෙන්නේ ඒක පොඩි ප්‍රශ්නයක් ගියා කොහොමද හදාගත්තා මස් ටිකක් කලවම් කරනවද ඔය? ඔය දැන් ටිකක් ආයම හම්මෝ හරි සුවඳයි එනෝනේ සුවඳ ඔව් හොඳට 3-5 මේ වැදිලා කියලා හොඳට පේනවා දැන් මස් එකට අදම සුවඳයි මේකේ තියෙන රසයි තියෙන හොඳට රම්ප කරපිංචේම තිබුණා නම් ඉතින් අපිට ඒව නෑනේ මේ ඩීප් ෆ්‍රීසර් කරපිංච. දැන් තෙල් රත් වෙනවා. හරිම නැත්තම්. දැන් තෙල් ටික රත් වෙනවා අපි කපාගත්ත ලුණු ටිකයි කරපිංචයි දෙහි කුරු ටිකයි දාලා අපි හොඳට තෙම්පරාදු කරගමු. මේ මත්ත බලන්න දැන් මේ කටුව කිරන්න ඕන. මට හරි ආසයි. කටුව කිරන්න. ග්‍රෑම් 250 258ක් තියෙනවා. ඔව්. කටුව. තෙල් එක රත් වෙනවා. ලුණු දැම්මා මොනවද මේ තව දාලා තියෙන්නේ? මේ ලුණු, තුරුඳු, කරපිංච, දෙහි කොළ.
මේක හොඳට බැදෙන්න දෙන්න කියලා. දැන් ඔන්න මේ ලුණු ටික නම් දැන් ඔන්න රන්වන් පාට වෙලා තියෙන්නේ. තේරෙනවනේ? පාට. ඕකේ. දැන් අපි දැන් මේකට බස් ටික දාලා පොඩ්ඩක් ෆ්‍රයි කරනවා. අපිට මේ මස් ටික දැන් ඔක්කොම දාලා තියෙන්නේ. මේක දැන් අපි හොඳට කලවම් කරගමු. කලවම් කරලා විනාඩි 2-3ක් මේක තියමු. දැන් මම ඔන්න විනාඩි 4ක් විතර දැන් මේක තිබ්බා. හැබැයි හොඳට කලවම් කරා. මේ මස් කට්ටක් දාලා තියෙන්නේ. වෙනවද? මස් කට්ටක් දැම්මා. අර ඒකෙන් හොඳයිනේ කට්ටෙන් මොනවනේ රසකුත් වෙනවනේ. හරි දැන් අපි කපාගත්ත අනිත් අමුද්‍රව්‍ය ටික දාගමු. අපි මුලින්ම දාමු තක්කාලි ටික. මම තක්කාලි ගොඩක් ගත්තා. තක්කාලි ගෙඩි 4ක් විතර ගත්තා. මම තක්කාලි ගොඩක් ගත්තා. ගෙඩි 3-4ක් ගත්තා ලොකුවේ. මොකද මේ සාමාන්‍ය අර තියෙනවා ලම් ෆ්‍රයිස් වෙනකොට ටිකක් සමහරු කියන්නේ වාතුරා කියනවලනේ. කොළ රහ ගතියක් වගේ එනවා නේද? වාතු කියනවා එක තියෙනවා පොඩ්ඩක්. ඒක නිසා තමයි අර වැඩිපුර තක්කාලි ගත්තේ. අර ඒක තක්කාලි ඔය මිරිස් ඒවා දානකොට රස ටිකක් මේ වෙන කොළ රහ ගතිය නැති වෙනවා. අනික ඔය ස්පයිසස් ගොඩක් තියාලා දැම්මනේ. ඔව්. මම රත දාලා කලින් තිබ්බනේ. ඉතින් පොඩ්ඩක් වැඩි. ඒ වුණේ දැන් මේක ඉස්සුවත් උනනවා. අපි දැන් දාමු ඉතුරු ටිකක් දාගමු. මේ කුල් ටිකක් අපි දානවා. මේක දාන්න. අපි දැන් මේක හොඳට කලවම් කරගමු. ටිකක් අමාරුයි වගේ. කලවම් කරලා ඊට පස්සේ අපි මේක චුට්ටක් වෙලා වහලා තියමු. විනාඩි 4-5ක් විතර වහලා තියමු. මොකද මේ දැන් අපි දාපුවේ ඒක හොඳට තැම්බිලා ඒ ඉස්ම මේ මස් වලට උරා ගන්න. පේනවද ඔයගලන්ට? මේ අපි දාපු වතුර නෙමෙයි මේ මේකෙන්ම ආපු ඉස්ම. අපි දැන් මේක ආයෙම හොඳට කලවම් කරලා ඊට පස්සේ මේක වහලා විනාඩි 5-6ක් විතර මේක ආයෙම හොඳට තැම්බෙන්න දෙමු. ඔන්න දැන් මේක හොඳට මේ විනාඩි 3-4ක් විතර දැන් ගිහිලා තියෙන්නේ. අපි දැන් මේ කපාගත්ත අර තාපල් ටිකක් මේකට දාමු. දාලා මේකත් හොඳට කලවම් කරගමු. දැන් අපි මේක දැන් කලවම් කරගෙන තියෙන්නේ. දැන් මේකෙන් දැන් තාම මේ මේක වතුර උනනවා මේ. පේනවනේ? පේනවනේ? වතුරක් දාන්න ඕනෙම නැහැ ඔව් වගේ. වතුර ටිකක් නෑ ටිකක් දාමු. මොකද අපිට හොදි ඕන. අපි දැන් වතුර ටිකක් දාගමුකෝ. මස් දාලා තිබුණ ගාජරේ ටිකක් ඔයගොල්ලෝ පොඩ්ඩක් ලුණුරා බලන්න. අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි ලුණු ප්‍රමාණය දාන්න. අපිට නම් ලුණුරා ඇති මම බැලුවා. දැන් හරි මම දැන් මේක වහලා තියෙනවා. වහලා තියලා අතරින් පතට සුට්ටක් බලන්න. ගින්දර ගොඩක් දාගන්න එපා. සාමාන්‍යයෙන් මධ්‍යස්ථ තත්ත්වයේ තියාගන්න. අතරින් පතට මේක බලන්න. බලන විතරම ඊට පස්සේ කලවම් කරන්න. ඔව්. දැන් මේක ඉවෙනවා. මට ටිකක් පොඩි වැඩක් තියෙනවා. මගේ දැන් මැෂින් එක ඉවරයි. මේකත් අපි රස් කරගමු. තමයි බලු ටික එන්නේ.
මම තමයි කරන්නේ. මොකද අපේ ගෙදර කට්ටිය කරාම ඒක පිළිවෙලකට කරන්නේ. ඊට පස්සේ වැඩ වැඩි වෙනවා. ඕ මොන දැන් හොද්ද නටනවා. මේකයි හොඳට කලවම් කරගමු. වරබත් මිනිස් පැදෙනනේ ගත්තේ අපි. පේන්නේ පාට. හරි දැන් මස් තැම්බිලා මේ අලක්කෙම දැන් තැම්බිලා තියෙන්නේ. දැන් ඉතින් අපේ වැඩේ ඉවරයි. දැන් අපි මේක මේ කොත්තමල්ලි පොළ ටිකක් පුදින් දාලා අපි මේක වහලා තියමු. හරි. අද අපි වෑංජලි දැන් මුලින් ඉවරයි. එන්න. ඔෆ් කරේ. එන්න. අපි ආමත් තව වීඩියෝ එකකින් හම්බුනවා. එතකන් පරිස්සමට එන්න. බයි.